සමාජ සහ දේශපාලන හැල හැප්පිලි පෙරලි සහ අලුත් යෝජනා චෝදනා ඔබේ සවන් පත් අතරට ගෙනේන අපේ රට යන අත. හඬ රේඩියෝවේ විශේෂාංගය සෑම දිනකම උදේ 7ට අපේ රට යන අත. රෝහණ දේව පෙරේරා සමග හඩ්සන් සමරසිංහ ඉදිරිපත් කරයි. අපේ රට යන අත. මේ හඬ රේඩියෝව හඬ රේඩියෝ.com දැන් මේ අපි සූදානම් වෙනවා අපේ වාර්තා ටික කියන ලංකාවේ වෙලා තියෙන දේවල් කතා කරන්න එපා ඔක්කොම ඉස්සෙල්ලා. බලපිටිය මහාධිකරණ ලේඛනාගාරයට හොරු පණි. සන්නද්ධ බන්ධනාගාර නිලධාරීන් ඉඳිද්දී වෙනත් ආරක්ෂකයන් ප්‍රමාණයකුත් සිටියද්දී විශේෂ පොලිස් මුරපොලකුත් තිබියද්දී ජංගම මුර සංචාරකයකුත් ක්‍රියාත්මක වෙද්දී මේ බලපිටිය නගර මැදේ තිබිච්ච මහාධිකරණය කොල්ල කාලා ලේඛන උස්සලා ලසන්ත ඝාතනය ගැන විදේශ මාධ්‍යයට ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හෙළිදරව්වක්. ඒ වගේම මොකද දැන් මේ ප්‍රවෘත්ති කියලා කියන්නේ මේ ප්‍රවෘත්තිය දිගට කතා කිරීම නෙවෙයි ප්‍රවෘත්ති ලංකාවේ තියෙන ප්‍රවෘත්ති දැනගන්න. මැයි 14 වෙනිදා විශේෂ දළදා ප්‍රදර්ශනයක්. මැයි 14 වෙනිදා විශේෂ දළදා ප්‍රදර්ශනයක් තියෙන බව වාර්තා වෙනවා. ඒ වගේම ඊයේ රෑනේ ලැහැත්ති දුම්රිය වැඩවර්ජනය දුම්රිය රියදුරු අංශය තීන්දුවක් කරන් තිනවා වැඩවර්ජනය අත්හිටවන්න. අද ඉතාමත් වැදගත් දවසක් තමයි සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙන්නේ. දැන් නිකුත් වෙලා ඉවරයි. ඔබට පුළුවන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දැන් දැනගන්න. ඒ වගේම පහේ ශිෂ්‍යත්වය අවලංගු කරලා වෙනත් කාලයේ ශිෂ්‍යත්ව විභාගයක් පවත්වන්න අධ්‍යාපන දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. ඒ වගේම මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් කියනවා මැතිවරණ කොමසාරිස් තව දුරටත් නෑ. ඒ මොකක්ද අප්පච්චි? මැතිවරණ කොමසාරිස් මැතිවරණ කොමිසම ස්ථාපිත කිරීමෙන් පස්සේ මැතිවරණ කොමසාරිස් තනතුරත් මැතිවරණ දෙපාර්තමේන්තුවත් අහෝසි වී ඇතැයි ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය දැනුවත් කරලා තියෙනවා. දැන් මැතිවරණ දෙපාර්තමේන්තුව හා මැතිවරණ කොමසාරිස් යන වචන පහුගිය ටිකේ ඉතින් පත්‍රවලම දක්වන්න ලැබුණා. ඉදිරියේදී මැතිවරණ කොමිෂන් සභාව සම්බන්ධයෙන් වූ සෑම සඳහනකදීම මැතිවරණ කොමසාරිස් මැතිවරණ දෙපාර්තමේන්තුව යන වදන් වෙනුවට මැතිවරණ කොමිෂන් සභාව යන වචනය භාවිතා කරන ලෙස එම නිවේදනයේ මගින් අදාළ සියලු දෙනාගෙන් ඉල්ලා ඇත. ඒතර කොමසාරිස් කියන එක්කෙනා වෙනුවට කවුද ඉන්නේ? දැන් මේ එතකොට කොමසාරිස්තුමා තමයි සභාපති වෙන්නේ. මැතිවරණ කොමිෂන් සභාව. හඩ්සන් මහත්මයා නම් මාරු වෙලා තියෙනවා. ඒ පුද්ගලයෝ තමයි ඉන්නේ. හැබැයි ක්‍රියාව මාරු වෙලා නැහැ. මැතිවරණ කොමිසමෙන් කෙරෙන්න ඕන කටයුත්ත නම් කෙරෙන පාටක් පේන්නේ නැහැ නම් මාරු කළාට. මොකද මැතිවරණ නැහැනේ. හැබැයි නම නම් මාරු වෙලා තියෙනවා. වැඩ බලන දීවර ඇමති දිලිප් වෙදාරච්චි මහත්මයා තමයි වැඩ බලන දීවර ඇමති. අනුන්ගේ කුණු ගොඩවල් පවා ඔළුවේ දාගන්න එක්කෙනෙක් නෙවෙයි දිලිප් වෙදාරච්චි. මම මේ මනුස්සයා දැකලවත් නැහැ. මම කවදාකවත් කතා කරලවත් නැහැ. අතක මෙයා කතා කරන්න ඒ කාලේ මේ වැඩක් කරෙත් නැහැ නේ. ඒ හින්දා හැබැයි පාර්ලිමේන්තුවේදී කිව්වා ඔය හඩ්සන් සමරසිංහ කියන එක අහුනොත් මං ඔහුගේ බෙල්ල කඩලා ලේබනොයි කියලා. මගේ බෙල්ල කඩලා ලේබන මං ඉතින් කිව්වා මේ යකා මේ ඔය දකුණේ ඉන්න ඇදුරෙක් හරි කවුරු හරි වෙන්නේ නැතේ මේ කුකුල් ලේබන. දැන් මේ විමාන නිදහස් කිරීම කල්යන්න යන්න යමපල පාලනයේ ආයුෂ ටික ටික අඩු වෙනවා. විමල්
වීරවංශ මහතාට තියෙන චෝදනා තියෙන රාජිතල කිසි පරීක්ෂණයක් නැහැ. මහින්දගේ ආණ්ඩුවකින් බොරු චෝදනා නගපු නිලධාරීන්ට සමාවක් නැහැ. දැන් මේ කතා කරන ප්‍රසන්න රණතුංග මහත්මයාගේ කියමන් කීපයක් තමයි කියන්නේ. අපේ ආණ්ඩුවේ නියෝජිතයන් ජිනීවා යන්නේ අභිමාණයෙන් කොන්ද කෙලින් තියාගෙන. ඒ කාලේ රාජ්‍ය නිලධාරීන් ජිනීවා ගියේ කොන්ද නවාගෙන බයෙන්. රණබිරුවන්ගේ බෙල්ලට තමා තිබුණු තොණ්ඩුව රනිල් මෛත්‍රී ගලවලා දැම්මා. මේ කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා. මුගක් මේ සිරස්තල අහපුවාම මේ ප්‍රවෘත්ති ඔක්කොම තේරුම් ගන්න පුළුවන්. සමයන් ඇතුළු 7ක් ඝාතනය. බන්ටික ගෙදරින් ගිනි අවිසා වෙඩි උණ්ඩ සොයාගනි. දැන් මේ අර අපේ ජෝන් මහත්තයා කිව්වනේ විමල් මලොත් ඉතින් කනත්තර දානවා තල්ලු කරලා දානවා කියලා. විමල් මලොත් විමල් වංශ මහත්තයා මරුණොත් අපි ඒ අවසාන කටයුතුත් දාලා මේ කනත්තර තල්ලු ගින් දානවායි කියලා. දැන් මේකට උත්තරයක් දීලා තියෙනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා. මෙහෙම ගියොත් ඉතින් මුළු රටම කනත්තට තමයි දාන්න වෙන්නේ කියලා. තල්ලු කරන්න වෙන්නේ කනත්තට තමයි කියලා. ඒ වගේම පුදුකුඩු ඉරිප්පුවෙන් කොටි බෝම්බ, දැවැන්ත බෝම්බ 14ක් මතුවෙයි. මේව තමයි ඉතින් මාතෘකා දැන්ට තියෙන. දැන් ඒ වගේම තවත් ඉතින් අපේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ ප්‍රකාශයක් කළා තියෙනවා ආණ්ඩුවට එරෙහිව ප්‍රබල බෞද්ධ සංවිධානයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය උන්වහන්සේ සටහන් කළා තියෙනවා. දැන් ඊයේ භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් සමග මේ සාකච්ඡාව පැවැත්විලා තියෙනවා. ඒ වගේම හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානී කීත් නොයාර්ට පහර දීම සම්බන්ධයෙන් හිටපු ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් කපිල හින්දාවිතාරණ මහත්මයා දෙවැනි දවසටත් මං හිතන්නේ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ ගෙනහිලා තියෙනවා. දැන් කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමේදී ලබා දුන් තොරතුරු අනුව තමයි හින්දාවිතාරණ මහත්යාව අත්තරම් දැන් මේ ප්‍රශ්න කිරීම වලට ලක් වෙන්නේ. ඇත්තම මේ හින්දාවිතාරණ මහත්මයා මේ විශ්‍රාම ගිහිල්ලා මේ කාර්යාල සේවකෙක් වශයෙන් කාර්යාලයක් බහරව වැඩ කරපු කෙනෙක් බව තමයි අපි නම් දන්නේ. කොහොම වුණත් මේවා දිගෑරෙන එක හොඳයි. දැන් තවත් වාර්තාවක් තමයි සයිටම් ගැටලුව විසඳීමට වෛද්‍යවරු රජයට සතියක් කල් දෙති. සතියයි. මේ අතර මම දැක්කා මේ තවත් වාර්තාවක් එනවා සයිටම් ආයතනය අනුමත කරපු දැන් කියනවා සයිටම් උසස් අධ්‍යාපන ආයතනය ලියාපදිංචිය සඳහා නිර්දේශ කළ බලධාරියා ලෙස මම මේ සියලු විරෝධතා චෝදනා බැහැර කරනවා. සයිටම් කියන්නේ නීත්‍යානුකූලව මේ රට තුළ ලියාපදිංචි කළ ආයතනයක්. ඒ කාගේවත් බලපෑමකට අනකිරීමකට යටත්ව නෙවෙයි අපි සිදු කළේ. කවුද මේ කියන්නේ? විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහත්මයා. එතුමා කියනවා සයිටම් වැනි උසස් අධ්‍යාපන 16ක් පමණ මේ රටේ තියෙනවා. ඊට අමතරව විදේශ රටවල් වලට අයිති මේ රට තුළ පාඨමාලා ක්‍රියාත්මක වෙන උපාධි පිරිනමන ආයතන 86ක් පමණ අපේ රටේ තියෙනවා. ඒත් සයිටම් වලට විරුද්ධව කෑ ගහන උද්ඝෝෂණය කරන කවුරුත් මේ අනෙක් උසස් අධ්‍යාපන ආයතන වලට විරුද්ධව මුකුත් කියන්නේ නැහැ. සයිටම් වලට එරෙහිව අද තිබෙන විරෝධතාවයකට වඩා එහාගේ ප්‍රශ්නයක් මේකේ තියෙනවා. මේ කවුද කියන්නේ? මහාචාර්ය ගාමිණී සමරනායක මහත්මයා. එහෙම කියනකොට වෛද්‍යවරු කියනවා සතියක් කල් දෙනවා ආණ්ඩුවට. මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සයිටම් මේක විසඳන්න දුන්නේ නැත්නම්
අප්‍රේල් මුල් සතියේ දැවන්ත වෘත්තීය සමිතියේ තීන්දුවක් අපි ලබා ගන්නවා. ඒකම මේ ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ මහ ඇමතිවරු හම්බෙලා ප්‍රකාශයක් කළා තියෙනවා මේ අලුත් අවුරුද්දට පස්සේ කැබිනට් සංශෝධනයක්. දැන් මේ ડોક્ટર නවීන් සොයිස මහත්මයා තමයි වෛද්‍යවරු සයිතම් ආයතනයේ පමණක් නෙවෙයි සාමාන්‍යයෙන් මේ වෛද්‍ය සභාවේ වෛද්‍ය වෘත්තීය සමිතිය නැත්නම් ඒ වෛද්‍ය සභාවේ සභාපතිතුමා ලේකම්තුමා වෛද්‍ය නවීන් සොයිසා මහත්මයාගේ සුබ උදෑසනක් වේවා. මේ මම කෙලිම පටන් ගන්න යන්නේ මේ හිටපු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහත්තයා කියනවා මම තමයි සයිටම් එක අනුමත කරේ කාගේවත් අනකට යටත් වෙලා නෙවෙයි සීලම සම්පූර්ණ සුසුකම් තියෙනවා ඒ අනුවයි මම මේ අනුමත කළේ. තවත් විදේශ රටවල් වල ආයත වෙනත් උසස් අධ්‍යාපන ආයතන 80ක් විතර ලංකාවේ තියෙනවා. ඒව ගැන කතා කරන්නේ සයිටම් එක ගැන විතරක් කතා කරන්න. ඒක පිටිපස්සේ මොකක් හරි හොල්මනක් මොකක් හරි එකක් තියෙනවායි කියලා මෙන්න මේ වගේ චෝදනාවක් කරනවා. මේ චෝදනාව කරන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහත්මයා. මේ ගැන ඔබතුමා මොකද කියන්නේ? මම හිතන්නේ මේ සයිටම් කියන ආයතනය සම්බන්ධයෙන් විවිධ හොල්මන් තියෙන බව මේකට ඔප් වෙලා හමාරයි. ඒ එක හොල්මනක් හැටියට තමයි අර සමීර සේනාරත්න කියන විධායක නිලධාරීවරයාට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපි දකින්නේ. ඒකින්ද මේ වගේ විවිධ හොල්මන් කතා කියන විවිධ තනතුරු දර්ප පුද්ගලයෝ ඉන්න එක ගැන අපිට අරුමයක් නෙමෙයි. නමුත් කොහොම වුණත් මේ වෙනකොටත් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට සහ වර්තමාන ජනාධිපතිවරයා හැටියට එතුමා ඒ සෞඛ්‍ය අමාත්‍යවරයා කාලේ මේ ආයතනයේ වංචනිකයි මේ ආයතනයේට වෛද්‍ය ශිෂ්‍යයින් අතුලත් කරන්න එපා කියලා පැහැදිලි තීන්දුවකට නිගමනයකට පැමිණලා තිනවා. ඒකින මම හිතන්නේ තමන්ගේ තනතුරු රැක ගන්න ඒ කාලේ කටයුතු කරපු සහ ඉදිරියේදී තමන්ගේ තනතුරු වෙනුවෙන් කතා කරන මහත්වරු විවිධ හොල්මන් ගැන කතා කරන්නේ නැතුව තමන්ගේ සභාපතිවරයා හැටියට හිටපු කාලේ කරපු හොල්මන් නිවැරදි කරන්න දැන්වත් දායක වුණොත් හොඳයි කියන එක තමයි රජයේ වෛද්‍ය සංගමේ අදහස. නවීන් සොයිස මහත්මයානි මේ අද පුවත්පත්වල තියෙනවා සයිටම් ගැටලුව විසඳන්නට වෛද්‍යවරු රජයට සතියක් කල් දෙයි කියලා. මොකද්ද මේ කතාව? ඇත්තටම අපි දැක්කා ජනවාරි 31 වෙනිදා රජයේ ඇමතිවරු දෙන්නෙක් අධිකරණයට කරුණු නිවැරදිව වාර්තා නොකිරීම සහ රෝගී ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවට එහෙම නැත්නම් තමන්ට නිල වශයෙන් පවර්ලා දෙන වගකීම වෙනුවට වංචනික ආයතනයක් වෙනුවෙන් පෙනී සිටීම නිසා යම් කිසි ආකාරයේ අධිකරණය විසින් තීන්දුවක් ලබා දුන්නා. එම අධිකරණ තීන්දුව ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයාත් දැනට ඉන්න උසස් අධ්‍යාපන ඇමතිවරයාත් කටයුතු කළ යුතු ආකාරයත් නමුත් මේ වෙනකොට කටයුතු නොවී තිබෙන ආකාරයත් සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා තමන් කළ යුතු කාර්යයන් සහ ඒවා නොකිරීම නිසා ඇතිලා තියෙන තත්ත්වයන්. ඒ හින්දා රජයේ වෛද්‍ය සංගමේ ජනවාරි 31 වෙනිදා ඉඳලා මේ වෙනකොට රජයට මාස 2ක කාලයක් ඇත්තටම ලබා දීලා අවසానයි. ඒතර ඒ අතරේදී මේ අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික ගැටලු පිළිබඳව තේරුම්ගත් ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව සාකච්ඡාවේදී ප්‍රකාශයක් කරා අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම කෙසේ වෙතත් අවසානයේදී එතුමා විසින් පත් කළ කමිටුව තීරණයක් අරගෙන මේ ගැටලුව විසඳනවා කියන එක. එහිදී එතුමා පැහැදිලිව කියලා සිටියා රෝගී ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අවශ්‍ය කරන තීන්දුවක් ගන්නවා කියලා. එතකොට නමුත් අපිට පේන තියෙන කාරණේ තමයි මේ ඇමතිවරු කිහිප දෙනෙක් එතුමාට යම් ආකාරයක මේක කල් ගැනීම සඳහා එතුමාට බලපෑම් කරමින් ඉන්න බවක් අපේ රජයේ වෛද්‍ය සංගම මධ්‍යම කාර්ය සභාවේ සාකච්ඡා වුණා. ඒ අනුව ඉදිරි සතියක කාලයේදී මේ ගැටලුවට අදාළව මේ ගැටලුව විසඳුවේ නැත්නම් ඒ සම්බන්ධයෙන් සියලුම පාර්ශවයන් රටේ ඉන්න සියලුම වෘත්තීය සමිති මුදලට විකුණුණු නැතු නොවිකුණුණු සියලුම වෘත්තීය සමිති සමග එකතු වෙලා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන්න රජයේ වෛද්‍ය සංගමේ තීරණය කළා තියෙනවා.
ඕද මේ සාමාන්‍ය කවුරුවත් අහන්න නැති ප්‍රශ්නයක් මේ දොස්තර මහත්තයෝ මං අහන්නේ මේ මොකද කාරණේ වෛද්‍ය සභාව වෙනුණුත් ඒ වගේම වෛද්‍යවරුන් වෙනුණුත් මේ සයිටම් ආයතනයේ රැකගන්න සමහරක් කට්ටිය මේ මෙච්චර වෙරවීරිය දාන්නේ තමන්ගේ ලේලිලා තමන්ගේ දරුවෝ තමන්ගේ බෑනලා තමන්ගේ අක්කගේ පුතා මං නංගිගේ පුතා ඔය වගේ මේ නෑදෑ සනුහරයක් නිසාය කියලා මතයක් තියෙනවා. මේකේ ඇත්තක් තියෙනවද? මම හිතන්නේ බොහොමයක් දේශපාලකගේ දරුවෝ එහෙම නැත්නම් තමන්ගේ අයියලාගේ දරුවෝ එහෙම නැත්නම් තමන්ගේ ලේලිලා මේ විදිහට විවිධ වූ දේශපාලන බලපුලුවන්කාරකම් තියෙන පිරිසක් මේ ආයතනයේ ඉන්න බවට තොරතුරු වාර්තා වෙලා තියෙනවා. මෙන්න මේ කාරණේ මත පදනම් වෙලා තමයි මේ ආයතනයට පසුගිය කාලෙත් මේ රජ කාලෙත් උත්සාහකාරී රැකවරණයක් ලැබෙන්නේ. ඒක අපි නිතරම කියන්නේ මෙම ආයතනය හැම විටම රටේ නීතියට උඩින් පවතින. ඒ මනන්ත රටේ නීතිය ගණනකට නොගෙන Tamanට ඕන ආකාරයට කටයුතු කරන ආයතනයක් කියලා. මේකෙදි මේ ආයතනයේ සතු දේශපාලන බලයත් මේ ආයතනයේ සතු මුදල් බලයත් ඉතා දැඩිව මේ රටේ තීන්දුව తీරන ගැනීම සඳහා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. රජයේ වෛද්‍යනානික සංගමයේ ඊට එරෙහිව ගත හැකි ඉහළම ක්‍රියාමාර්ග අරගෙන හෝ රටේ ජනතාවට නිවැරදි වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගැනීම එතෙක් කල තිබුණු අවස්ථාව සුරැකීම සඳහා අපගත වෙලා ඉන්නවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම් නවීන් සොයිසා මැතිතුමනි මේ අදහස් ටික නිර්භයව ඉදිරිපත් කිරීම ගැන බොහොම සන්තෝෂ වෙනවා. ඔබතුමාට බොහොම ස්තුතියි. බොහොමත් ස්තුතියි. මොකද කානේ මේ රටේ තියෙන ප්‍රශ්නේ කතා කරන්න එපා හරියට. දැන් මේ කෝටි 11ක බේත් වතුරේ තවත් ඖෂධ වර්ග 53ක් කල් නිකුත් වන ලකුණු කෝටි 11ක. දැන් ඒ වගේම දැන් මේ වාර්තාවක් එනවා මේ පළාත් සභා 3ක මේ වාසුදේව නානායක්කාර මහත්තයවත් මේ සම්බන්ධ කරගන්න අපි හදන්නේ. දැන් ජනාධිපතිතුමා ඊයේ මහමැතිවරුන්ට කියලා තියෙනවායි කියලා ආරංචියක් එනවා මේ විශේෂයෙන්ම පළාත් සභා 3ක දැන් කාලේ අවසන් වුණාම ඒ ඉතින් මිතුරුවාරින් ඉපෑ පළාත් සභා 3ක ඡන්දය මේ අවුරුද්දේ පවත්වන්නයි පවත්වන බව. දැන් මේ කෙසේ වෙතත් මේ ඡන්දේ කියනකොට ආණ්ඩුව වෙවුලන ගතියකුත් දැනෙනවා. වාසුදේව නානායක්කාර මහත්තයා විශාල හොඳ කතාවක් කියනවා. වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමනි සුබ උදෑසනක් වේවා. සුබ උදෑසනක් වේවා. එසේම ඔබතුමාට මේ ඇස් ඇරෙන නිකන් අමුතු ජාතියේ මේ වාර්තාවක් එනවා ඔබතුමා පිළිබඳව. මේ ආණ්ඩුව රනිල් මෛත්‍රී ආණ්ඩුව නැත්නම් මෛත්‍රී රනිල් ආණ්ඩුව පුපුරා ගියොත් ඔබතුමා කියනවා වාසුලා හිටගන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ පැත්තේ කියලා. ජනතාවට මේක යන්තම් අර ටීවී වල ඇහුණා මිසක් මේක තේරෙන්නේ නැහැ හරියට. ඔබතුමා තරම් පරිණත දේශපාලඥයෙක් අද පාර්ලිමේන්තුවේ ඇත්තෙත් නැහැ. ඒ නිසා මම අහන්නේ ඔබතුමා මේ වගේ ප්‍රකාශයක් කරන්නේ ආවට කියාට. බොහොම ගැඹුරින් හිතලා බලලා තීන්දුව తీරන ගන්න කෙනෙක් වාසුදේව නානායක්කාර මහත්මයා. ආණ්ඩුව පුපුරා ගියොත් වාසුලා මෛත්‍රීගේ පැත්තේ. මොකද්ද මේ කතාව? දැන් මේ වෙනකොට මේ ආණ්ඩුව බලයටපත් කරන්න ප්‍රධාන ලෙස උදව් කරපු රාවය කතෘ වයිටි වික්ටයිවන් යාගේ පසුගිය රාවේ විතියේ කියනවා මේ සීතල යුද්ධයක් තියෙනවා ජනාධිපති අගමැති අතර. මේක දැන් වෙනකොට පුපුරා යන්නට ආසන්නව තියෙනවා කියලා. ඉතින් එහෙම පිපිරීමක් වෙනවා නම් ඒකේ තේරුම රනිල්ගේ ආණ්ඩුව බිඳවැටීමයි. රනිල්ගේ ආණ්ඩුව බිඳවැටීමට අපි ඒතකොට සිරිසේනත් එක්ක එකට ගන්නවා. දැන් මේ සිරිසේන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට විරුද්ධ පැත්තක ඉඳගෙන සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටීම කියන කරුණු දෙක කොහොමද ගලපගන්නේ මන්ත්‍රීතුමනි?
නෑ ඒක මං ගියේ අර වික්ටර්වන්ගේ ලිපියේ සඳහන් වෙච්ච සීතල යුද්ධයයි ත්‍රිදිමක ආසන්න භාවයයි. එසේ වෙනවා නම් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව බිඳ දමන්න පාර්ලිමේන්තුව තුළ ඒකබද්ධ විපක්ෂය අපේ ශිවසේනත් එක්ක ඉන්න ඕනේ කියලා. දැන් මේ ආණ්ඩුවක් හදන්න නෙමෙයි. එහෙමයි. ආණ්ඩුවක් හදන්න නෙමෙයි ආණ්ඩුව බිඳ දැමීම සඳහා පමණක්. ආණ්ඩුව බින්දැමීම සඳහා බලන්න. හොඳයි මේ කෙසේ වෙතත් මේ UNP එකේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්කයි හිටගන්න කල්පනාවක් නැත්තේ. මොකද මේ රනිල් මහත්තයා තමයි මේ රටේ සියලු සතුරු උපද්‍රවයන්ගේ ප්‍රධාන මෙහෙයුම්කරුවා. මේ පුද්ගලිකකරණය කිරීමේ වැඩපිළිවෙල අධිරාජ්‍යවාදයට ගැති ජිනීවා නුවර යන සාකච්ඡාව තුන මේ අපේ අද අධ්‍යාපනය හා සෞඛ්‍ය කපාතු කිරීමේ සැලැස්ම මේවා ඔක්කොම එතුමා මගින් ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම CID එකත් එතුමාගේ නිර්මාණයක්. දේශවාද විරුද්ධවාදීන්ගේ දඩයමත් එතුමා තමයි මේවන්නේ. මේ හේතු නිසායි එතුමාගේ ආණ්ඩුව බිඳ දැමීමට අපි කවුරුත් කැමති වෙන්න ඕන. ඒක තමයි මේ සමස්ත ආණ්ඩුව බිඳ දැමීමේ මුල් පියවර. වාසුදේව නානායක්කාර ගරු මන්ත්‍රීතුමනි මේ දැන් විමල් වීරවංශ මහත්තයා දැන් මේ කට්ටිය එක්සත් ජාතික පක්ෂයේ කට්ටිය ගිරිය ලේරහ වෙනකන් කියන්නේ දැන් මේ උපවාසයකට ගියේ හිරගෙදරින් බේරෙන්න. එහෙම නැත්තම් අප ලබා ගන්න. ඇත්තටම විමල් වීරවංශ මහත්මයාගේ භූමිකාව කොයි වගේ දෙයක්ද? මම ඊයේ කියාගෙන හිටියා ගැන විමල් වීරවංශ මහත්තයාට මම කතා කළා ගිහින් කීපවතාවක් උපවාසය කරද්දී එතුමා උපවාසය කරන්නේ දේශපාලන කරුණු කාරණා ගැන. එකක් මේ රටේ ඒකීභාවය නැති කරන ව්‍යවස්ථාවක් ඇති වෙන එක ගැන තිබෙනා වූ සාධාරණ සැකය මුල් කරගෙන අනික් අතට මේ ආණ්ඩුවේ අනිකුත් දඩයම් ප්‍රතිපත්ති වලට විරුද්ධව මේවා ගැනයි උපවාසය කරන්නේ. ඔව් එලිමානේ හිටියානම් ඔවුන්ට දේශපාලන ක්‍රියාකාරීත්වයේ දෙන්න තිබුණා. ඒ වෙනුවෙන් වැඩදා වගේ. නමුත් අද කොටු වෙලා හිරගත වී ඉන්න තත්ත්වය තුළ ඔවුන්ට ඒවට විරුද්ධව කළ හැකි එක ක්‍රියාවක් යොදාගත හැකි එක ආයුධයක් තමයි උපවාසය කියන්නේ. එහෙමයි මන් තේරුම් කරේ. නැත්නම් මේ අධිකරණයේ තීන්දුවට විරුද්ධව නෙවෙයි. හොඳයි වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමනි ඔබතුමා කරපු කතාව ඉතාමත් වැදගත් වෙනවා. දැන් මොකද කාරණේ ආණ්ඩුව පුපුරා ගියොත් මේ වාසුදා මෛත්‍රියගේ පැත්තේ ඇත්තෙම මේ ගන්න තීරණයේදී මේ තීරණය ගැන කෙලින්ම කතා කරන්න හැකියාවක් පුළුවන්කමක් ශක්තියක් තියෙන වාසුදේව නානායක්කාර මැතිතුමනි ඔබතුමාට සුබ දවසක් වේවා යහපත් ගමනක්ම වේවා අද දවස. බොහොම ස්තුතියි ඔබතුමාට. දැන් මේ වික්ටර්වන් කියනවා යුද්ධය අවසන් කරන්න ඉස්සෙල්ලා ජනාධිපති මහින්ද රාජපක්ෂ LTTට එරෙහිව යුද්ධ කරන තැනකට ගිය විට LTT පරාජය කරන්න බැරියයි කියපු ජාතික සහ ජාත්‍යන්තර මතධාරීන්ට විරුද්ධව මම එක තැනක හිටියා. මම දැක්කා මහින්ද රාජපක්ෂට LTT පරාජය කරන්නට පුළුවන් බව. තිබුණු වටපිටාව අනුව තිබුණු මහජන සහයෝගය අනුව තිබුණු ක්‍රමික විප්ලව ඒ වගේම නොයෙකුත් සංග්‍රාමික උපක්‍රම දිහා බලන විට LTT පරාජය නොවැළැක්විය හැකි බව මා දැන සිටියා. මම ඒක කියන්නේ න්‍යායික ප්‍රවේශයක් මත. කවුද මේ කියන්නේ? වික්ටර් රයිවන්මයි. යුද්ධේ දිනන්න ඉස්සෙල්ලා මේ කිව්වේ. ඒ වික්ටර් රයිවන්ම තමයි කියන්නේ දැන් ආණ්ඩුවේ හීතල යුද්ධයක් ඇති වෙලා තියෙනවා. මේක ඇති වෙලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමත් අතරේ. මේ නිසා බිඳ වැටෙන
ආණ්ඩුවේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැත්තේ හිටගන්න ඒකාබද්ධ විපක්ෂය අපි සූදානම්. මොකද කාර්ය හේතුව ඒකාබද්ධ විපක්ෂයේ කට්ටියයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ වටේ ඉන්න කට්ටියයි දෙගොල්ලෝ එකට හිටපු කට්ටියනේ. එකට හිටපු කට්ටියනේ. නිසා බොහොම පහසුයි ඒ කට්ටියට එකතු වෙන්න. දැන් මේ අපි බලමු දැන් තවත් ඉතින් වාර්තා නම් තියෙනවා. ඇමති අමරවීරගේ විෂයන් රැසක් ගැසට් පත්‍රයකින් වෙදාරච්චිට. දැන් මේ තොරතුරුත් එක්ක තවත් ඉතින් තොරතුරු එනවා මේ බැඳුම් කර කොමිසමේ වෙනසුරුවන්ට විනිශ්චයකාරතුමන්ලාට හා සාක්ෂිකරුවෝ අනතුරේ කියලා කියන. මොකද කාරණේ පොලිස් ආරක්ෂාව ලැබිලා නැහැ. දැන් හම්බන්තොට වරාය අවුරුදු 99 දෙකකට. ඒ කියන්නේ 200ට අඩු 2යි. අවුරුදු 198කට මෛත්‍රී බුදුහාඳුරෝ බුදු වෙනතුරු මෝල් ගහේ දළු වෙනතුරු කළු කපුටා සුදු වෙනතුරු හම්බන්තොට වරායට කෙලින්න යන කෙලිය අවුරුදු 200කට චීනට බදු දෙන්න යන්නේ ඩොලර් බිලියන 1.2කට. මේ වගේ සොච්චමකට මේ ණය වලට ගෙවන්න ඕන වාරිකයක් ගෙවමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒකට අවශ්‍ය ආර්ථිකය සකස් කරලා තිබුණේ. දැන් ජයග්‍රහණය කරපු ගමන් මොකද කරේ? ගැහුවා බ්‍රේක් එකක්. ලක්ෂ ගානකට රස්සාව නැති වෙලා ගියා. නිෂ්පාදන මාර්ග ඇහිල්ලා ගියා. වැඩපළවල් නිහඬ වෙලා ගියා. මේ කට්ටිය ජයග්‍රහණය සැමරුවේ ලංකාව නිහඬ කරමින්. ලංකාව ඔහම නැවතියන්. ලංකාව කියන වචනේ ළඟ නැවතීමේ ලකුණක් දැම්මා. දැන් ගැටලු තියෙන්නේ හඩ්සන් මහත්මයා ඇත්තටම මේ හම්බන්තොට වරායට ගෙවන්න තියෙන ණය බිලියන 155ක් කියලා රජයේම පුවත්පත් දැන්වීම් දාලා තියෙද්දි රජයේ සේවකින්ට වැටුප් ගෙවන්න තියෙන්නේ බිලියන 638ක්. එතකොට දැන් තව ටිකක් කල් යනකොට රජයේ සේවකින්ට වැටුප් ගෙවන්නත් බැරි වෙයි මේ ආණ්ඩුවට. එහෙම තියෙද්දි වාහන නම් ඕන තරම් ගෙන්නනවා. හැබැයි අර අරගලය කියන කිව්ව කතන්දරේ සත්‍යක්ද කියලා ඔප්පු වෙන තැනකට ඇවිල්ලා තියෙනවා. මොකද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා රටේ නැති අතර එතුමා මේ හම්බන්තොට වරාය පිළිබඳව මේ ගිවිසුම පිළිබඳව අධීක්ෂණය කරන්න ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරයා ප්‍රමුඛ කණ්ඩායමක් පත් කරලා තියෙද්දී මෙන්න ගිවිසුම හොරෙන්ම අත්සන් කරනවා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ රාජ්‍යය යටතේ. දැන් මේ ආණ්ඩුව දිගටම හයිබ්‍රිඩ්නේ. ආණ්ඩුත් දෙකයි. ආණ්ඩුත් හයිබ්‍රිඩ් වෙලා. එක ආණ්ඩුවක් කියනවා මේක මෙහෙම කරන්න බෑ කියලා අනික් ආණ්ඩුව ගිවිසුම අත්සන් කරනවා. මේකේ හොඳම පුපුරායාම ඊයේ සිද්ධ වුණා. ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා සාමාන්‍යයෙන් ගොඩක් ඉවසන බොහොම නිවිච්ච අමාත්‍යවරයෙක්. නමුත් ෂාන් විජේලාල් සිල්වා ප්‍රධාන අමාත්‍යවරයායි ගයන්තයි හැප්පිලා ඊයේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අන්තිමට ගයන්ත නැගිටලා යනවා. එක ආණ්ඩුවක් නැගිටලා යනවා. අනික් ආණ්ඩුව බලවත් වෙලා තියෙනවා. කොහොමද අපේ රටේ මේ ආණ්ඩු දෙකක් තිබුණාට ජනාධිපතිවරයාගේ ආණ්ඩුවනේ බලවත්. තාම බලේ තියෙන්නේ ජනාධිපතිවරයා සතුවනේ. දැන් මේ හැප්පිල්ල තුල අර මේ කියන්න වෙන්නේ කවුද මොකද්ද කරනවා අපිට ඉතින් සීතලේ ඉන්න තමයි වෙලා තියෙන්නේ. අපිට තමයි ඔක්කොම කෙල වෙන්නේ නැත්තම් නැති වෙන්නේ. ඔකට ඉතින් හොඳ වචනයක් තියෙනවා කියන්න බෑ මේ ගුවන්විදුලියේ. හොඳයි මේ අපි බලමු දැන් තවත් තියෙනවා දැන් ටෙක්සාස් පැසිෆික් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගිලීද? දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සමග හවුල්කාර සමාගමක් බවට පත්වෙන්නේ එන ඇමරිකාවේ ටෙක්සාස් පැසිෆික් ගෲප් සමාගම දැන් ගුවන්තොටුපළ පරිසරයේ නිරීක්ෂණ චාරිකාවක එහෙම යෙදෙන්න නියමිතයි අද. කෙසේ වෙතත් මේ හම්බන්තොට වරාය ගෙඩිය පිටින්ම අවුරුදු 200කට චීනුන්ට දෙන්න හදන එක ආණ්ඩුවකට, මේ කියන ආණ්ඩු දෙකෙන් එක ආණ්ඩුවකට ගුවන් සමාගම කජ්ජක්ද? මම අර කොස්සටේ අර සිවිඩ්ඩෙන් එළියට දානවා වගේ තමයි ටුක් ගාලා.
ලංකාවේ දැන් තියෙන දේවල් විකුණන කන යුගයකට අපි පත් වෙලා තියෙන්නේ. ලංකාවේ අපි දැන් තියෙන දේවල් විකුණන් කන්න ඕන. මොකක්ද අපි නිෂ්පාදනය කරන්නේ? අර නිමියඳුන් ටික නිෂ්පාදනය කරලා පිටරටවල් වලට යනවා. අපේ අහිංසක කාන්තාව මැද පෙරදිගට ගිහිල්ලා ඒ මැද පෙරදිග වැඩි කාගෙන දුක් විඳගෙන ජීවිතේ දීගෙන මුදලක් හම්බ කරලා ලංකාවට එනවා. ඔය දෙකනේ ආදායම් දෙක. ඔය දෙකනේ ආදායම් දෙක. ඔව් දැන් අපේ මුරුත්තෙට්ටුව ආනන්ද හාමුදුරුවෝ ගන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න ඕන. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම තවත් ඉතින් වාර්තා නම් තියෙනවා මේ වාර්තා තිබුණට දැන් ආණ්ඩුවට එරෙහිව ප්‍රබල බෞද්ධ සංවිධානයක් හදන්න මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ ප්‍රධාන ස්වාමීන් වහන්සේලා තීන්දුවක් කරන් තියෙනවා. මෙතෙන්දී භික්ෂුන් වහන්සේලාට විශාල වැඩ කොටසක් හිමි වෙලා තියෙනවා. දැන් ඉතින් තවත් උයි අපේ රෝහණ දේව තව මොනවද තියෙන්නේ ඔබ යති? ඔව් දැන් මේ වන විට බොහොම තදින් මේ නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාදාමයේ නියැලලා ඉන්නවා. මේ කටයුත්ත බර කරට අරගෙන වැඩියෙන්ම කටයුතු කරන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරිය, අපේ මීට කලින් හිටපු ජනාධිපතිවරිය. එතුමිය කොහොම හරි මේ ව්‍යවස්ථාව සම්පාදනය කිරීම පිළිබඳව තමයි කටයුතු කරන්නේ. විග්නේශ්වරන් උතුරු පළාත් සභාවේ මහා ඇමතිවරයාත් කියනවා ඒකීය ශ්‍රී ලංකාවක් තුල බලය බෙදා ගන්න කැමති කියලා. දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන මේ ඒකීය කියන වචනය සඳහන් කරමින් හැබැයි ෆෙඩරල් රාජ්‍යයක් බිහි කිරීමේ ක්‍රියාදාමයට ගමන් කිරීම මේ පිළිබඳව ඇත්තටම බොහෝ දෙනෙක් අර අවධානය වෙන වෙන පැතිවලට යොමු කරමින් කටයුතු ජනමාධ්‍යයේත් ඒ වගේම සාමාන්‍ය බුද්ධිමතුන්ගේ අදහස් වෙන වෙන පැතිවලට යොමු කරමින් තමයි මේ විමල් වීරවංශගෙන් පලිගන්න නෙමෙයි මේ දාලා තියෙන්නේ. සමහර කෙනෙක් කියනවා උපවාස කරලා හිටන් එහෙනම් මැරෙන්න තමයි වෙන්නේ කියලා. මම හිතන්නේ මහත්මා ගාන්ධි මැරුණෙත් නැහැ උපවාස කරලා. මහත්මා ගාන්ධි දැඩි උපවාසයක නෙළුණා. හැබැයි මැරුන්නේ නැහැ. මේ මැරෙන්නම නෙමෙයි උපවාසය කරන්නේ. මැරෙන්න එක බලන්නේ වැඩකට වෙනවා. ඇයි මහත්මා ගාන්ධි උපවාසය කරේ? මහත්මා ගාන්ධි කිව්වා හින්දු මුස්ලිම් දෙගොල්ලන්ට සම්මා වෙන් වෙන්න එපා. වෙන් වෙන්න එපා. මුස්ලිම්වරුන්ගේ නායකයට කතා කරලා කිව්වා ඉන්දියාවේ අගමැතිකම ඔබට දෙන්නම් වෙන් වෙන්න එපා. ශ්‍රී නේරුට කතා කරලා කිව්වා නේරු අගමැතිකම කියන එකෙන් ඔබ අයින් වෙන්. අගමැතිකම කියන ඒ තනතුරෙන් ඔබ අයින් වෙන්. ඊට වඩා වටිනවා හින්දු මුස්ලිම් මිත්‍රත්වය එසා මුස්ලිම් නායකයින්ට අගමැතිකම දීපන්. ඒකටයි එතුමා රටක් සමගි සම්පන්න කරන්න තමයි එදා උපවාසයක් කරේ. අලි ජින්නා රට ඉල්ලනකොට ඇත්තටම අලි ජින්නයි නේරු අතර තියෙන අරගලය විසඳන්න තමයි ගාන්ධි ජී ඒ උපවාසය කළේ. හැබැයි අරගලය විසඳගන්න ගාන්ධිජීට පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ අරගලය තුල ඉන්දියාව කෑලි 3කට කැඩලා ගියා. ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශයේ වශයෙන්. මේ කෑලි කැඩෙන එක නවත්තන්න සහ ඒ සඳහා වලිකන අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙනීමත් එය නීත්‍යානුකූල නොවන පදනමක් මත එහෙමත් නැත්නම් උසාවිය නීතිය Tamanට ඕන ආකාරයකට හසුරුවන පසුබිමක් නිර්මාණය වෙමින් පැවතීම පිළිබඳව විරෝධය ප්‍රකාශ කරමින් තමයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා උපවාසයේ යෙදෙන්නේ. මම හිතන්නේ මේ පිළිබඳව මේ වෙන විට අද දවසේදී ඒකාබද්ධ විපක්ෂී මන්ත්‍රීවරුන් වත්මන් ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතයි. ඒ වගේම අගමැතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතයි. අපි දන්නවා විමල් වීරවංශ කියන්නේ හොඳට කට්ට කාපු කොල්ලෙක්.
හොඳට කට්ටකාපු කොල්ලෙක්. තමන්ගේ උසස් අධ්‍යාපනයේ සිට දේශපාලන අරගලයට ප්‍රවේශ වෙලා මේ අනුර කුමාර දිසානායකලට කලින් ඉතා වේගයෙන් පන්ති සටන මෙහෙवला පන්නරේ ලැබපු දැඩි ආත්ම ශක්තියක් තියෙන දේශපාලන නායකයෙක්. ඔහු ගත්ත පය පස්සට තියෙන එකක් නැහැ කියලායි බොහෝ දෙනෙක් කියන්නේ. ඒක තමයි තියෙන බය. නමුත් සමහරු නිකන් සමච්චලයට රක් කරනවා තැඹිලි විදුරක් දුන්නාම ඔක්කොම හරියයි කියලා. මේවා මේ මොහොතේ සමච්චලයට ලක් කිරීම නෙමෙයි වැදගත් වෙන්නේ. මේ කටයුත්ත පිටිපස්සේ තියෙන දේශපාලන න්‍යායය එහෙම නැත්නම් මේ මොකක්ද ඇති වෙලා තියෙන තත්ත්වය කියන එක පිළිබඳව විග්‍රහයක නියැලීමයි. හොඳයි මේ බලයට මුදලට හා විජාතිකයන්ට අවශ්‍ය විදිහට මේ ආණ්ඩුව නීති නවනවා. රටේ සම්පත් විදේශිකයන්ට විකුණමින් මේ රට බෙදන්න ව්‍යවස්ථා හදනවා. ආණ්ඩුවේ මහත්වරුනි මහා සංගරුවනේ ඉවසීම උරගා බලන්න හිතන්න එපා. මහා සංගරුවනේ ඉවසීම උරගා බලන්න හිතන්න එපා. මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ ප්‍රධාන පිරිස මේ කතා කරන්නේ මේ මහා ස්වාමීන් වහන්සේලා මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ආණ්ඩුවේ මහත්වරුනේ මහා සංගරුවනේ ඉවසීම උරකා බලන්න එපා. මහා නායක හාමුදුරුවනේ ආණ්ඩුවේ අටපිරකර පළතුරු අට්ටි ගත්ත ඇති. එක එකාගේ අතේ පිරිත් දූල් බැඳ ඇති. ඔය හම්බ වෙන එන දේශපාලඥයෝ කියන බොරු කතන්දර අහලා රටට වෙන විපත්තිය දිහා පොඩ්ඩක් බලන් ඉන්න. මේ අපේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ ප්‍රධාන අනෙක් ස්වාමීන් වහන්සේලා මේ පණිවිඩය ඊයේ දෙනවා රටට. ඔව් අපේ මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ දුරකථනයට සම්බන්ධ කර ගැනීමට අපි උත්සාහ කරනවා. උන්වහන්සේ දුරකථනය වෙත තව ස්වල්ප වේලාවකින් වැඩම කරනවා ඇති. මම හිතන්නේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ එහෙම නැත්නම් නාරායම්පිට අභයාරාමයේ යම් පියවරක් ගත්තනම් ඒ පියවර ඉදිරියටම තිබ්බ මිසක් ආපස්සට ගත්තේ නැහැ. ඔව් හර්ෂන් මහත්මයා දැන් අපි හාමුදුරුවොත් සමග සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ අභයාරාමයෙන් කරපු සටන් පැරදිලා නැහැ. සාධාරණ සටන් මේවා දේශපාලන සටන් නෙවෙයි. අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ගෞරවාර්හ ආනන්ද නායක හාමුදුරුවන් වහන්සේ සුබ උදෑසනක් වේවා නායක හාමුදුරුවනේ. ඔව් අවසරයි හාමුදුරුවනේ. ඔව් මේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ප්‍රකාශයක් කළා තිබුණා නායක හාමුදුරුවන්ට අනේ හාමුදුරනේ ඔය අටපිරිකර ගත්ත ඇති පළතුරු වට්ටි ගත්ත ඇති දැන් රට ගැන හිතන්නයි කියලා. දැන් විශාල සංවිධානයක් භික්ෂුන් වහන්සේලා එකතු කරගෙන පටන් ගන්න සූදානම් වෙනවා කියලා කියනවා. මේ පිළිබඳ පොඩ්ඩක් අපිට අදහසක් ඉදිරිපත් කරොත්. ඇත්තම අපේ සභාපතිතුමනි අද මේ රට දවසින් දවස සතියෙන් සතිය මාසයෙන් මාසය පුදුම විදිහේ පරිහානියක් කරා ගමන් කරන යුගයට පත් වෙලා තිබෙන්නේ. එක පැත්තකින් ජාතිය වෙනසෙනවා, අනිත් පැත්තෙන් සදාචාරය විනාශ වේගන යනවා. කවදාකටත් වඩා අද පාසල් දරුවන්ටත් මං හිතනවා විනයත් පිරිහෙමින් පාසල් වල මෙතෙක් නොවිරුද්ධ දේවල් දැන් සිද්ධ වෙගෙන යනවා. යත් වශයෙන්ම මේ රටට ජාතියට ආගමට දැයට කවර හෝ විපත්තියක් ඇතිවෙච්ච වෙලාවක මේ රටේ පෙරමුණ ගත්තේ මහා සංගරුවනයි. දැන් අපට මතකයි 56 අවුරුද්දේ මේ රටේ ඒ පාලක අගමැතිතුමා තමයි සජෝන් කොතරාල ගරු අගමැතිතුමා එදා කිව්වා දුස්සීල භික්ෂුන්ගේ තට්ටේ තාර ගන්න ඕන කියලා. ඒකට තිබිච්ච මහා සංඝරුවන අපිට මතකයි එදා බද්දේගම විමල වංශ අපේ නායක මාහිමියන් වහන්සේ කොටම වායුචර නායක හාමුදුරන් වහන්සේ ඒ වගේම හේම්බේද ඥානසී නායක හාමුදුරන් වහන්සේ
තල්පාවැල සීලවංශ හාමුදුරන් වහන්සේ, මැදගොඩ තුමන්ජිස් නායක හාමුදුරන් වහන්සේ ආදී ඒ ප්‍රබුද්ධ මහා සංඝරුවන මොනතරම් කැපවීමකින් යුක්තව එදා ඒ පවත්න හදාචාරාත්මක ක්‍රියාදාමයන් වෙනස් කරලා මහා පෙරලියක් 56 ඇති කළා. ඒ අපි කුඩාපුර හාමුදුරුවෝ ගැන, වාරීපුර හාමුදුරුවෝ ගැන, මිගිටවති ගුණානන්ද හාමුදුරන් වහන්සේලා ගැන අපි අමුතියෙන් කාරණාව අවශ්‍ය වෙන්නේ නැහැ. අනගාരിക ධර්මපාලතුමා පිළිබඳව, ඒ වගේම පුරන් අප්පුඩ පිළිබඳව, ගොංගා බණ්ඩාර පිළිබඳව ඉතිහාසය දන්න හැම කෙනෙක්ම දන්නවා. නමුත් අද ඒ සෑම දෙයකදී මේ රටට පෙරමුණ ගත්තේ මහා සංඝරුවනයි. නමුත් එවන් ඉතිහාසයක් ඇති, එවන් උරුමයක් ඇති අපට ඇයි අද අපේ මේ මහා සංඝරුවන නැත්තම් මහා නායක හාමුදුරන් වහන්සේලාගේ මේ රටට මෙච්චර විනාශ වේගන යනවා, මෙච්චර ගිලීගෙන යනවා? සදාචාරය පමණක් නෙමෙයි, සබහා ධර්මයේ පවාද කිපෙන තත්ත්වයට පත් වෙලා තියෙද්දී ඇයි අපේ අති ගෞරවනීය මේ මහා නායක මාහිමියන් වහන්සේලා නිහඬව මේ රට මේ විනාශ වෙන්න, ජාතිය විනාශ වෙන්නට, ආගම විනාශ වෙන්නට ඉඩ දීලා බලා ඉන්නේ? මෙන්න මේ නිසා තමයි අපි බැලුවේ මේ රටේ කොම භික්ෂු සංවිධාන, ජාතික සංවිධාන එකතු කරලා මේ රට නැවත වාරයක් ආරක්ෂා කරගන්න අපේ ජාතික උරුමයක්, අපට අයිති උරුමයක්, භික්ෂුවගේ උරුමයක් කියන එක තේරුම් අරගෙන තමයි අපි කල්පනා කළේ ඉදිරියේදී මේ සියලුම සංවිධාන අපි ජාතික වශයෙන් එකතු වෙලා තම තමන්ගේ අදහස් තම තමන්ට ඕන දෙයක් කරගන්න පුළුවන්කම තිබෙනවා. නමුත් මේ රටට ඇති වෙලා තියෙන මේ විපත්තිදායක, කරදරකාරී දායක, සදාචාරාත්මක නොවන ක්‍රියාදාමයන්ගෙන් මේ රට ආරක්ෂා කරගන්නට දැන්වත් අපේ නායක මහානායක හාමුදුරන් වහන්සේලාගේ ආශිර්වාදය අපට ලබා දෙන්න. ඔබ වහන්සේලාගේ ආශිර්වාදය ඉතා වටිනවා. නමුත් අපි දැන් මතක් කළ විදිහට යම් දෙනාගේ දැහත් අට්ටියක් ගන්නට පළතුරු අට්ටියක් ගන්න අරබි අට්ටිය නෙමෙයි අපිට තියෙන්නේ. අපිට ඇති වෙන්නයි නැති තියෙන්නේ මොකද? අපිට අවශ්‍ය පාත්‍රයේ සිවුරයි පමණයි. හැබැයි අපේ මහානායක මාහිමියන් වහන්සේලාට, මහා සංඝරුවනට අපි කියන්නේ කොයි මොහොතකර මේ දෙකක් නැති වුණොත් ජාතියක් නැහැ, ආගමක් නැහැ කියන එක අපිට තේරුම් ගන්න සිද්ධ වෙලා තිබෙනවා. මෙන්න මේ සැලකිල්ලට අරගෙන අපේ මහානායක මාහිමියන් වහන්සේලා මේ රටේ තරුණ භික්ෂු පෙරවරුන්ට අවවාද අනුශාසනා ආශිර්වාද කරමින් මේ රට බේර ගන්නට ඉදිරියට එන්න කියන ආයාචනය තමයි මම හිතනවා අපිට කරන්න වෙලා තිබෙන්නේ ගෞරවාන්විත විදිහට. හරි. මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට පින් සිදු වේවා. ඒ අදහස් ටික ඉදිරිපත් කළාට මහත් මුළු මහත් සංඝ පරපුරට මේ ආරාධනාව කළේ මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ. බොහොම ස්තුතියි ස්වාමීන් වහන්සේ. බොහොම පිංද. දැන් මේ පිළිප් ගුණවර්ධන අනුස්මරණ රැස්වීමක් අද තියෙනවයි කියලා පත්තරයක මම දැක්කා. මේ ගැන පොඩ්ඩක් කතා කරොත් හොඳයි නේද? මේ පිළිප් ගුණවර්ධන කියලා කියන්නේ බොරළුගොඩ සිංහයා කිව්වහම ඒ බොරළුගොඩ සිංහ පවුලෙන් එන කෙනෙක්නේ. දැන් මේ බොරළුගොඩ සිංහ පවුල ගැන කතා කරන මොහොතේ දැන් මේ කොහොමද බොරළුගොඩ සිංහයා පිළිබඳව මාර්තු 28 වෙනිදා අද 45 වෙනි ගුණානුස්මරණය තියෙන්නේ. දැන් මේ හොඳට ඉගෙනගත්ත හරි අති විශිෂ්ට උගතෙක් මේ පිළිප් ගුණවර්ධන මහත්මයා. දැන් මේ පිළිප් ගුණවර්ධන මහත්තයාට පින්දිදී තමයි තවත් අදත් සමහරක් ගම්වල ගොයියෝ කුඹුරට බහින්නේ. දැන් පිළිප් ගුණවර්ධන බොරළුගොඩ සිංහයාගේ සිංහ පෝතකයා තමයි දිනේෂ් ගුණවර්ධන මහත්මයා. අද පිළිප් ගුණවර්ධන මහත්මයාගේ 45 වෙනි ගුණානුස්මරණය. දිනේෂ් ගුණවර්ධන ඇමතුමනි, හිටපු ඇමතුමනි, මට කියවෙන්නේ ඇමතුමනි කියලා. දිනේෂ් ගුණවර්ධන ඇමතුමනි බොරළුගොඩ සිංහ පරපුරේ
අද ඉන්න එකම සිංහයා ඔබයි කියලා මට විශ්වාසයක් තියෙනවා. මේ දිනේෂ් ගුණවර්ධන ඇමතුමනි පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ ඔබතුමාගේ පියාණන් වහන්සේගේ ගුණානුස්මරණ රැස්වීම් අද කොහෙද පැවැත්වෙන්නේ අපේ දිනේෂ් ගුණවර්ධන ඇමතුමනි? සමරසිංහ මැතිතුමා මේ අනුස්මරණ පින්කම් හා සම්මන්ත්‍රණ මේ සතිය පුරාම පැවතුනා විවිධ ප්‍රදේශවල අද කොළඹ සම්බුද්ධ ජයන්ති සම්මන්ත්‍රණ ශාලාවේ තුමුල්ලේ සවස අවසාන විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත්වෙනවා. ඒ මගින් අපේ මාතෘ භූමියට අභියෝග ජය ගැනීම යන තේමාව යටතේ අපේ රටේ විශිෂ්ටත්වයට පත්වෙච්චි වෘත්තිමය විශේෂඥයෙක් දෙන්නෙක් දේශනයන් පවත්වනවා. දිනේෂ් ගුණවර්ධන ගරු මන්ත්‍රීතුමනි මේ මට එකපාරටම පිලිප් ගුණවර්ධන මහත්තයා ගැන කතා කරනකොට මම ඒ කාලේ විශ්වවිද්‍යාලේ යන දරුවෙක් එහෙම නැත්නම් මම පාසල් යන දරුවෙක් මට මගේ වීරෙක් පිලිප් ගුණවර්ධන කියලා කියන්නේ. එක කාලයක් මේ දවස පත්තරේ පිටු හිටම් වෙන් කරලා තිබ්බා මේ රටේ අගමැති තනතුරට පත් වෙන්න යන්නේ පිලිප් ගුණවර්ධන මහත්මයා කියලා. එහෙම වාතාවරණයක් සකසුණා ඔබතුමාට මතක ඇති. ඒක නෙවෙයි මට ඉතාමත් වැදගත් වෙන්නේ. මේ රට වෙනුවෙන් මේ ජාතිය වෙනුවෙන් මේ රටේ නිදහස වෙනුවෙන් හිරේ ගිය කෙනෙක් නේද පිලිප් ගුණවර්ධන මහත්තයා කියලා මං අහන්න කැමතියි ඔබතුමාට මතක ඇත්නම් පොඩ්ඩක් කිව්වොත්. සැබවින්ම ශ්‍රී ලංකාවේ අභිමානය හා නිදහස වෙනුවෙන් නිදහස් අරගලයට සටන්කාමී ව්‍යාපාරයක් අපේ ජාතික වීරවරයන් ගෙනාපු ඉදිරියට ගෙන යන්න පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ දායකත්වය බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව දැඩි ලෙස මූණට මූණ හා වියදෙන ව්‍යාපාරයක් බවට කටයුතු කළ සූරේමල් ව්‍යාපාරය, සමාජ ව්‍යාපාරය, නිදහස් සටන අන්තිමේදී ලංකාවේ හිරගෙවල් පමණක් නොව ඉන්දියාවේ හිරගේට පවා රට තෑරලා ඉන්දියාවේ නිදහස් සටනටත් සහභාගී වෙලා ඉන්දියාවේ හිරගෙදරටත් ඉන්දියාව නිදහස ලබන තුරු කටයුතු කරන්න ලැබුණා. එතුමාට සටනකට මා හිතන්නේ අපි බැලුවොත් සටනකට බැස්සාම එහි ඇති තර්ජන ගර්ජන කිසිවක් සැලකුවේ නැති නිසා තමයි පිලිප් ගුණවර්ධනයන්ගේ වීරත්වයේ ආදර්ශය එකතු වෙන්නේ. මේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමනි මේ අපි ළඟ තියෙනවා ඔබතුමාගේ පියාණන් වහන්සේ බොරලුගොඩ සිංහයා පිලිප් ගුණවර්ධන මැතිතුමා 1958 කරපු කතාවක්. හැබැයි ඔබතුමාත් පොඩ්ඩක් අහන් ඉන්න ඕන. ඔහොමම රැඳී ඉන්න මේ පියාණන් වහන්සේගේ කතාවක් අද මේවා රන් මිනිමුතු වගේ අපට. ආහාර දෙපාර්තමේන්තුව භාරව සිටින ඇමතිවරයා හැටියට මම ඉතාම සන්තෝෂ වෙනවා. මක් නිසාද මම හොඳටම දන්නවා අත්හදා බැලීම් වලින් ඔප්පු වෙලා තිබෙනවා මේ වරායේ නොයේ කොම්පැනි හිටිය නිසා ආහාර දෙපාර්තමේන්තුවට උවමනා නැති මුදල් වියදම් කරන්න උනායි කියන එක මට කියන්න පුළුවන්. ඒ වගේම උවමනා නැතුව හාල් නැති වුණා, පීනි නැති වුණා, පිටි නැති වුණායි කියන එකත් මට කියන්න පුළුවන්. ඒ නිසා ඒ කොම්පැනි වල හිටිය බක්කේ උන්නලට ඊට පස්සේ මේ පිටි මිටි කරගහගෙන යන්න නම් ලැබෙන්නේ නැtei කියන එක හිතේ තියාගන්න. මිට වැඩි යමක් මම විශේෂයෙන් කියන්න වීර්ය කරන්නේ නැහැ. මේ වැදගත් ව්‍යාපාරය සංයුක්ත මණ්ඩලය මගින් තියෙන කරදර විසඳලා තමුන්නාන්සලාගේ කටයුතු ඉදිරියට ගෙනියමින් ලංකාවේ මේක දෙස බලාගෙන සිටින අනික් ජනතාවට ආදර්ශයක් වන විදිහට මේක සංවිධානය කරගෙන කරන්නේ කියලා හිත විශේෂයෙන්ම තවදත්
එදිතරව ඕන වෙලාවට නැගිටලා බය නැතුව ඉදිරියට ඇවිත්ලා මහජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන වරායේ කම්කරු පිරිසකින් මම විශේෂයෙන් මේ කාරණේ ඉල්ලනවා. ඒ වරායවල් තමයි දිනේෂ් ගුණවර්ධන මහත්මයාණනි ඔබතුමත් නියෝජනය කරන පාර්ලිමේන්තුවේ කණ්ඩායම් දැන් විකුණන්න හදන්නේ. මේ ගැන අදහසක් කිව්වොත් සැබවින්ම මේ කතාවෙන් කියවෙන්නේ අවුරුදු 450කට පස්සේ කොළඹ වරාය ජනසතු කරපු අවස්ථාවේ කතාව ජාතිය සන්තක කරලා වරාය අයටත් මහජනයාටත් ඒක ආරක්ෂා කරගන්න කියන ආයාචනයක් ඉදිරිය බලා අද වරාය විකිණීමට දරන උත්සාහයට හොඳාකාර පණිවිඩයක් අපේ මහා සම්පත වරායන් කොළඹ සම්බන්ධත ත්‍රිකුණාමල මේ වරායන් ජාතිය සන්තක කොටක දියුණු වරායන් බවට පත් කිරීමේ හැකියාව සඳහා වැඩ කිරීම ඒක රැකගන්න එක සෑම දේශපාලන බලධාරියෙක්ටම මහජනයාගේ බැඳීම කියන එක තමයි මම හිතන්නේ පැහැදිලිව කියන්නේ ඒ සඳහා වූ සටනට අපේ සහයෝගය අද ජීවතුන් ඉන්න අය හැටියට අප ඒ බේරා ගන්න සටනට දිගටම කැප වෙලා ඉන්නවා. හොඳයි දිනේෂ් ගුණවර්ධන මැතිතුමනි ඔබතුමාණන්ගේ පියා ගැන කතා කිරීමට අද අපි කතා කරේ. ඒ නිසා අපි වෙනත් දේශපාලන කෝණවලට යන්න සූදානම් වෙන්නේ නැහැ. එතුමන්ට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතරම ඔබතුමාගේ ගමන් මඟ සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරමින් මේ හඬගුවන් විදිය ඔබතුමන්ට සුභාසිංචනය කරන බොහොම ස්තුතියි දිනේෂ් ගුණවර්ධන මැතිතුමනි. බොහොම ස්තුතියි හඬගුවන් විදියට. අපි මේ අපේ හැටියට දැන් මේ ප්‍රමාණිකෝර දැන් මේක යනකොට ගිඩි ගාලා මිනිස්සු එක දැන් අහන්න පටන් අරගෙන තියෙනවා. අහන්න දෙයක් නැහැ ලංකාවේ. ෂණික කෑම හදන ඇති ෂණික විදියට ගමන් බිමන් යන ඇති ඔය මේ අලුත් තාලේ දැන්වීම් මරා මේවා ගැන කතා කර ඉන්නවා මිසක් මේ වගේ රට ජාතිය ගැන කතා කරන ගුවන් විදුලියක් රූපවාහිනියක් නැති තරම්නේ. ඒ නිසා අපි මේ කතාව කතා කරගෙන යන්නේ. ඩොක්ටර් අසංග සුබ උදෑසනක් වේවා. සුබ උදෑසනක් අයිබෝන්. අයිබෝන්. අනේ මේ ටික දවසක් ඔබතුමාව හමු වෙන්න අපිට බැරි වුණා. අසංග මහත්තයෝ මේ ඩෙන්ගු රෝගයත් බොහොම ත්‍රදේට යනවා. ඒ ඇස්සේ ලංකාවේ කානුවක් කසල ටිකක් ඇදගන්න කෙනෙක් නැතුව යනවා. ඒකට වග කියන කෙනෙක් නැතුව යනවා. මේ රට මේ වගේ අරාජික තත්ත්වයට පත් වෙලා ඩෙන්ගු රෝගයෙන් දැන් තුම්බිය කියන්නේ ඕකනේ. රජවරු ඉතින් අධාර්මික වෙනකොට ඉතින් මේ වහින්නේ නැහැ. වහින්නේ නැතිකොට ආහාර නැහැ. ඊට පස්සේ ලෙඩ දුක් වැඩි. ඔය වගේ දේවල් තියෙන්නේ. දොර මිනී බෙර ඒ විදිහට තමයි කියන්න වෙන්නේ. මේ මොකද්ද මේ ඩෙන්ගු රෝගය පිළිබඳව යමක් කියන්න පුළුවන් නම් ඔබතුමාට? ඔව් හොඳයි. ඇත්තට මොකද හේතුව කියුබාවෙත් වියට්නාමෙත් මීට අවුරුදු 25කට 30කට කලින් මේ අපිට වගේම මේ වගේ තර්ජන තිබ්බා. හඩ්සන් මහත්මයා නමුත් දැන් ওই රටවල් වලට යන්න කොහොම දරුවෝ මැරෙන්නේ නැහැ. ඒතකොට අඩුම ගානේ අපේ මිනිස්සු මේ රටවල් වල සංචාරය කරනවානේ. එහෙම නැත්නම් අපේ ඉන්නවනේ තානාපතිලා කියලා කට්ටියක්. මේ තානාපතිලා මේ රටවල් වල මන් දන්නේ මේ අපේ ලංකාවේ නම් ඔය චීනේ වෙන්න පුළුවන් වෙන රටවල තානාපතිවරු ඉන්නේ. මේ ඔවුන් ඇවිල්ලා හරියට අර ආර්ථික විශේෂඥයෝ වගේ. ඒ කියන්නේ තමන්ගේ රටට ආයෝජනයක් කරගන්න තමයි මේ සමහරවිට මේ තානාපතිවරු මේ අපේ රටේ ඉන්නේ. ඒ කියන්නේ මේ රටෙන් මොනවාරි බිස්නස් එකක් කරගන්න පුළුවන් නම් ඕන් කරනවා. ඊට අමතරව මේ රටේ මොනවාරි සම්පත් ටිකක් ගන්න පුළුවන් නම් දේවල් ඉගෙන ගන්න පුළුවන් නම් මේ තානාපතිවරු සෑහෙන වැඩ කරනවා වෙන රටවල. බ්‍රිතාන්‍ය තානාපතිතුමා ඇතුළුව. මොකද හේතුව බ්‍රිතාන්‍ය තානාපතිතුමා මේ ලංකාවේ තියෙන ඔය අංගම්පොර එහෙම නැත්නම් අපේ තියෙන යෝග අභ්‍යාස මේ වගේ දේවල් පවා ඉගෙනගෙන හොයලා බලලා තමන්ගේ රටවැසියන්ට පොඩ්ඩක් යවනවා ස්ට්‍රෙස් මැනේජ්මන්ට් කියලා. හොඳම උදාහරණය තමයි ස්කොට්ලන්තේ මම හිටපු රටේ මේ මොහොතේ තියෙනවා ස්කොට්ලන්ත බෞද්ධ විහාරය කියලා.
ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ පළවෙනි සැසිවාරය අමතන්න අවස්ථාව ලබා දුන්නේ අපේ රටේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට. මේක මොකක් අය දන්නේ නැහැ. හැබැයි අපේ රටේ ඉන්න තානාපතිවරු එක එක තැන්වල ඉන්නේ ඒ රටවල් වල තිබ්බ හරි දේවල් ඉගෙන ගන්න නෙමෙයි, එක්ක පාටි දාන්න, එක්ක ජනාධිපතිතුමා එනවා නම් ඔවුන් පිළිගන්න, එහෙම නැත්නම් තමන්ගේ අර නෝනා, එහෙම නැත්නම් නෑදෑයෝ යාළුවෝ ටික පොඩ්ඩක් එන්ටර්ටේන් කරන්න. මම මේ වියට්නාමයේ කියුබාවේ මම කිව්වේ මේට අවුරුදු 25කට කලින් ඔවුන් කොහොමද මේක මර්ධනය කරගත්තේ. ඔවුන්ගේ තිබ්බේ හොඳ දැඩි ඒකීය ප්‍රතිපත්තියක්. ඒ කියන්නේ දැන් අපේ රටේ කාන්තාවන් මේ කාන්තා වැඩසටහන් වලට ගියාම හර්ෂණ මහත්මයා අපෙනුත් ඇහුවම අපිත් උත්තර දෙන්න බැරි වෙනවා මේ ඩෙන්ගු මදුරුවා ගැන. උදාහරණයක් හැටියට අහනවා ડોක්ටර් මේ ඩෙන්ගු මදුරුවා කොයි වගේ තැන්වලද බෝ වෙන්නේ? ඒතර අපිට උගන්වලා තියෙන මොකද්ද? පිරිසිදු ජලය. ඒතර කාන්තාවන් අපෙන් හරස් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම පිරිසිදු ජලය එහෙනම් අපවිත්‍ර කරන්නද ඩෙන්ගු මදුරුවා විනාශ කරන්න? හරි ප්‍රශ්නයක්නේ. ඒතර අපිරිසිදු තැන් පිරිසිදු කිරීමෙන්ද ඩෙන්ගු මදුරුවා විනාශ වෙන්නේ? එහෙම නැත්නම් පිරිසිදු ජලයේ තියෙන තැන් අපිරිසිදු කිරීමෙන්? මේ වගේ අපේ අයට කිසිම ප්‍රතිපත්තියක් නැහැ. කිසිම විදියක් නැහැ. සැලසුමක් නැහැ. ඩෙන්ගු මදුරුවා විනාශ කරන්න නම් ඒ කීට විනාශ කරගත යුතුයි. එහෙම නැත්නම් ඩෙන්ගු මදුරුවාම විනාශ කරගත යුතුයි. මේ වතුරවත් එහෙම නැත්නම් සමහර මේ කරන වැරදි ප්‍රතිපත්ති නෙමෙයි. එහෙම නැත්නම් දිනයක් දාලා ඩෙන්ගු මර්ධන සතිය. එහෙම නැත්නම් ජනාධිපති විමර්ශන සතියෙන් කරන මොන හරි වැඩසටහන. එහෙම නැත්නම් වෛද්‍යවරයෙකුට කරන ඒ වලින් හරියන්නේ නැහැ. ඒ හින්දා මේ කීටයන් විනාශ කිරීමේ අධි තාක්ෂණ මෙවලම් දැන් ලෝකෙ බිහි වෙලා තියෙනවා. ඕකට තියෙනවා බැක්ටීරියා විශේෂ. එහෙම නැත්නම් මදුරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන තව මදුරුවෝ තියෙනවා. මේ දේවල් අර රටවල වලින්වත් ඉගෙනගෙන ක්‍රියාත්මක කරේ නැත්නම් ඩෙන්ගුවා අපිව ගිඩි ගන්නවම තමයි. ඩෙන්ගුවාගේ තිබ්බ ලොකුම ගැටලුව තමයි අපේ දරුවන්ගේ ප්‍රතිශක්තිකරණය එන්න දුර්වල වෙලා තියෙන හින්දා මේ මදුරුවෙක් යන්නත් ලෙඩ වෙනවා. එක්ක අපි ප්‍රතිශක්තිකරණය දියුණු කරන්න ඕනේ. ඒ කියන්නේ රටේ තියෙන ස්වභාවික ගැටලුවකට මදුරුවා කියන්නේ ස්වභාවික ගැටලුවක් තමයි. අපි කියමු අපේ රට ටිකක් පිරිසුදු නෑ කියලා කිව්වොත් ඉතින් ඉන්දියාවට සාපේක්ෂව අපේ රට පිරිසුදුයිනේ. ස්වභාවික ගැටලුවට විරුද්ධව යන්න නම් අපේ රටේ දරුවන්ගේ තියෙන ඒ ප්‍රතිශක්තිකරණයේ ගුණය වැඩි කරගන්න ඕනේ. හොඳට කන්න ඕනේ. හොඳට පළතුරු එළවලු දාන්න වර්ග කන්න ඕනේ. හැබැයි ඉතින් සොසේජස් කාලා, එහෙම නැත්නම් සතෙක් මරාගෙන කාලා, එහෙම නැත්නම් සමහර ලුණු වර්ග, පැණිබීම් වර්ග බීලා කාලා නම් හරියන්නේ නැහැ. නෝක හදාගත්තොත් අපිට හොඳ ගමනක් හදන්න මහත්තයා යන්න පුළුවන්. ඔව් ඩොක්ටර් සංගමී මේ අපි මේ තව ප්‍රශ්නයක් අහන්න අපේ මේ ඊයේ අපේ එදිරිසිංහ කියන අපේ පරිසර වේදියා කිව්වා මේ ලංකාවේ දැන් ඔය අයිඩින් සහිත ලුණු නොකෑම නිසා ලෙඩ හැදෙනවයි කියලා කාලයක් මතයක් තිබුණා. දැන් පත්තරවල පවා යනවා දැන්වීම අයිඩින් සහිත ලුණු නම් අහවල් ලුණුය ආදී වශයෙන්. අයිඩින් කෑම නැත්නම් අයිඩින් සමග ලුණු භාවිතය හැමෝටම ගුණදායකද? ඒකට ගැටලුව ආවේ හර්ෂණ මහත්මයා දකුණු ආසියාවේ රටවල් වල 1960 70 ගණන් වල මේ අපේ පාරම්පරික වෛද්‍යවරුන් කියපු කතාවක්වත් නෙමෙයි. මේ සුද්ධම ඇවිල්ලා කිව්වා උඹලට පොඩ්ඩක් අයඩින් ඌනතාවයක් තියෙනවා. ඒ හින්දා අයඩින් සම්බන්ධ ගැටලු එනවා. දැන් ඒකම තමයි හර්ෂණ මහත්මයා මතගෙන ඊට අවුරුදු 10කට විතර කලින් මේ මමත් මේ ලංකාවට ආවම මගේ ඔළුවත් කැක්කුමක් ගෙන්න ගත්තා. කාන්තාවට ඔස්ටියෝපොරොසිස් කියලා දෙයක් තියෙනවා කියලා බය කරා. බුදු අම්බෝ එක බය වෙච්ච අපේ නෝන ඇතුළුව හැම කෙනාම කිරි පිටි බොන්න ගත්තා. එහෙනම් දැන් ඉන්න එපා හොඳට. අස්ති හයි වෙච්ච ඔස්ටියෝ නැති, ආතරයිටිස් නැති, හොඳ ශක්තිමත් කැල්සියම් ඇඟේ තියෙන જાතියක්. ඔය කැල්සියම් කියන දේවල් කතුරු උණුංග වලින් උනුත් ගන්න පුළුවන්. පොඩි මාළුවෙක් උනුත් ගන්න පුළුවන්. අයඩින් කියන දේවල් ඒ දාන්න ඕනේ ලුණු ප්‍රමාණය ස්වභාවික සම්පත් වල තියෙනවා හර්ෂණ මහත්මයා. උදාහරණයක් හැටියට මේ මිනිස්සුන්ට කියලා දෙන්න ඕනේ අපේ තියෙන කුළුබඩු සමහරවල. ඒ කියන්නේ ලුණු ගතිය තියෙන කුළුබඩු තියෙන දැන් අපි කියමු බිලින් වර්ගයක්. එහෙම නැත්නම් ගොරක වර්ගයක්. සමහර වෙලාවට මේ දේවල් වල අන්තර්ගතයේ තියෙන හැබැයි සුද්ධ ඇවිල්ලා ඔය පරීක්ෂා කරලා දුන්නේ නැහැ අපිට. අපේ මිනිස්සු දන්නවා. දැන් සම්බෝලෙට දෙහි බින්දුවක් දාන්නේ අපේ පැරන්නෝ අපේ ඉන්න පැරණි අම්මලා තාත්තලා ආච්චිලා සීලා සම්බෝලෙට දෙහි බින්දු ටිකක් දැම්මේ
යකඩ අවශෝෂණයකට අවශ්‍ය කරන සිට්‍රික් ඇසිඩ් එක ලබා ගන්න. අපේ ආච්චිලා ওই සිට්‍රික් ඇසිඩ් කියන වචන දැනගෙන හිටලා නැතුව ඇති. හැබැයි යකඩ උණතාවයේ බේර ගන්න නම් දෙහි ටිකක් ඕනේ කියලා දැනගෙන ඉන්නේ නැති. ඒක දැන් සුද්දා කියනවා දෙහි බින්දුවක් දාගන්න කියලා ලෙමන් බින්දුවක් දාගන්න කියලා තේ එකටවත්. මෙහෙම දන්න જાතියකට මේ බොරුවට දේවල් බලෙන් කවන්න ගිහිල්ලා තමයි ලෙඩ හැදලා තියෙන්නේ. මේ රට වටේම තියෙන්නේ ලුණු ලේයාවල්. එහෙම නැත්නම් ලුණු තියෙන්න ඕනේ අපේ තියෙන මුහුද සම්පත්තත් එක්ක. රටේ මිනිස්සුන්ට අයඩින් අඩුවක් තියෙනවා නම් ඒක සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහවුරු කරන්න ඕනේ. රටේ තියෙන සියලුම ගර්භණී මව්වරුන් සහ අපේ විශේෂම කාන්තාවන්ට මේ හා සම්බන්ධ හොයලා බලන්න. අයඩින් ඌනතාවෙන් නැති අම්මලාට ඔබතුමාට මට මේවා කවන්න ගිහිල්ලා අන්තිමට වෙන්නේ වකුගඩු නරක් වෙලා අයඩින් නම් ඉතින් රුපියල් 10කින් 15කින් ලබා ගන්න පුළුවන් කිම දවසක පස්සේ කාලෙක ඉන්සුලින් එහෙම නැත්නම් තවත් බෙහෙත් රුපියල් 10 2000 දවසකට වියදම් කරන්න වුණොත් වකුගඩු නරක් වෙලා ලොකු ගැටලුවක්. ඒ හින්දා හොඳට අපේ කුළුබඩු කන්න කුණුබඩු නෙමෙයි කුළුබඩු කන්න. අන්න එතකොට ඔය අයඩින් ප්‍රශ්නේ ගැන එච්චර බය වෙන්න දෙයක් නැහැ. ඔව් දැන් මේ අසංග දොස්තර මහත්තයෝ දැන් මේකයි ප්‍රශ්නලා තියෙන්නේ. දැන් අග්නිදිග ආසියාවේ ඔය බෝ නොවන රෝග වැඩියෙන්ම තියෙන රට ලංකාව. ඒ වගේම ආසියාවේ වැඩියෙන්ම අයිඩින් එක්ක මේ ලුණු කන අයිඩින් එක්ක මුළු ලංකාවේම ජනතාව ලුණු කන එකම රටත් ලංකාව. මේක කිසියම් සම්බන්ධයක් ඇති නේද? අර්ජුන මහත්මයා මට හරි ලැජ්ජයි කියන සමහර රටවල අපි පරීක්ෂණ වලට ගියාම දැන් උදාහරණයකට මම රටේ නම කියන්න ජර්මනිය. ජර්මනියෙන් අපිට මීට අවුරුදු ගානකට කලින් අපේ රටට සමහර පොහොර නිෂ්පාදන ආවා. ඒ කියන්නේ අපේ රටේ පොහොර නැතුව තිබ්බද? ගොම ටික නැතුව තිබ්බ රටක්ද? අපේ ස්වභාවික සම්පත් තිබ්බේ නැද්ද? තිබ්බනේ මේ දේවල්. එතකොට මිනිස්සුන්ට සමහර රසායනික පොහොර දේවල් පුරුදු කරාම බිස්නස් එකට අපි කිව්ව අවුරුදු 30කට කලින් ඒවා අරගෙන දැන් බලන ආසනික් ප්‍රශ්නේ, රජරට ගොවියන්ගේ ප්‍රශ්නේ, එහෙම නැත්නම් උතුරේ ඉන්න අපේ ගොවියන්ගේ ප්‍රශ්නේ මිනිස්සු මැරෙනවා. ඒකෙන් තව විදිහකින් කියනවා නම් ඔය සංඝ ගොවි ඔය වගේ තියෙන ඔය කඳවුරු වල අපේ ගොවි પરම්පරාව බිඳුවටම නැති වෙනවා තව අවුරුදු 20ක් යනකොට. ඒක මේ අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඒක අපි කියමු කමක් නැහැ කියලා මෙහෙමන සුද්ධ කරපු මොලෙන් හින්දා අපේ තියෙන ස්වභාවික සම්පත් සහ සම්පත නැති කරා කියලා. පස්සේ අපි ඒ රටටම යනවා ගිහිල්ලා අර අපිට තිබ්බ බිස්නස් එක වගේ 6 ගුණයක් වියදම් කළා. උදාහරණයක් ඇරෙද්ද අපි ඒ රටෙන් සල්ලි දීලා ගත්තනම් පොහොර බිලියන 10ක අවුරුද්දකට අපි ඒ වගේ 6 ගුණයකින් ඒ රටේ මිනිස්සුන්ටම කියනවා අනේ අපිට බෙහෙතක් හදලා දීපන් වකුගඩු වලට කියලා. හිතලා බලන්න සුද්ධ කොච්චර උන්ගේ තියෙන අර කපටි ක්‍රම එහෙම නැත්නම් ඔත්තු සේවාව වෙන්න පුළුවන් කොච්චර දියුණුවද කියලා. යුද්ධයක් මේ රටේ තියෙන්න ඕනේ නැහැ. මේ ලෙඩ යුද්ධේ හින්දා ඔබතුමා හරියටම හරි කිව්වා බෝ නොවන රෝග. ඒ කියන්නේ ඔයාගෙන් මට බෝ වෙන්නේ නැහැ. මගෙන් තව මගේ දරුවට බෝ වෙන්නේ නැහැ. ඒක බෝ කරන්නේ මේ අපේ රටේ මිනිස්සු හේ කාලා මැරෙන විදියට. ෆ්‍රයිඩ් රයිස් එකේ සිට දරුවන් කියලා කැන්ටින් එකේ කන දේවල් මේ දේවල් කිසිම ප්‍රමිතියක් නැතුව කනවා ඉවරයක් නැතුව අන්තිමට ඕකට ඉංග්‍රීසි වචනයක් තියෙනවා SOS කියලා. ඔබතුමා නිකන් ටයිප් කරලා ඉන්ටර්නෙට් එකේ බලම SOS කියන්නේ අර නැවියන් සමහර වෙලාවට එහෙම නැත්නම් හදිසි උවදුරක් වුණාම ආපදාවක් වුණාම සංඥාවක් කරනවා SOS කියලා. SOS එක තමයි අපේ ලංකාවට ගැලපෙන හොඳම සංඥාව. S කියන්නේ sugar, O කියන්නේ oil, S කියන්නේ salt. ඔය තුන පුදුම විදිහට කන්ටරටක් බවට අපි පත් වෙලා ඉවරයි. ඒකට ඇබ්බැහි කරන්නේ මව් කිරි වලින් පසුව දෙන පළවෙනි කිරි පිටි එකෙන්මයි හදන්න මහත්මයා. මේ මව් කිරි බීපු ළමයා අවුරුදු 2ක් තිස්සේ කැඳ එක බීපු ළමයා අවුරුදු 4-5 තිස්සේ ධාන්‍ය වර්ග වලින් ආරම්භ කරපු ළමයා අවුරුදු 5-6ක් තිස්සේ කවදාවත් ඔය ලුණු වලට එහෙම නැත්නම් සීනි වලට එහෙම නැත්නම් ඔය තෙල් වලට අහු වෙන්නේ නැහැ. පොල් තෙල් වල ඔහොම අපිට මේ අර ඇබ්බැහිකාරී ගුණයක් නැහැ පොල් තෙල් කාපු මිනිස්සයාට. නමුත් පාම් තෙල්, සත්තු තෙල්, ඔලිව් ඔයිල් සමහර කාපු අයට ඒක නැතුව ඉන්න බෑ. ලුණුත් එහෙම තමයි. දිය ලුණු ටික කාපු මිනිස්සයා හොඳට ඉන්නවා. ඔය අයඩින් කියලා දාපු සමහර මොටෝ වර්ග කාපු මිනිස්සයා ඕක නැතුව කොත්තු එකක් හොයාගෙන යනවා ලුණු වැඩියෙන්. ඉතින් ඕක කොහොමද අපි නවත්තමු මේ වගේ මේ වැඩසටහන වලින් හරි බය කරලා. හොඳයි බොහොම ස්තුතියි ඩොක්ටර් අසංග දොස්තර අසංග මහතායි ඒ කතා කළේ.
දැන් මේ මම කියන්න හදන්නේ මේ ඉලෙක්ෂන් එක ගැන. රෝහණේව ඉලෙක්ෂන් එක මැතිවරණය නොතියා මැතිවරණයක් ගැන හිතන්නේ නැතුව ආණ්ඩුවකට තවදුරටත් යා හැකිද? දැන් බලන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා සාම සාකච්ඡා ආරම්භ කරන කාලේ තමයි LTT එක දියුණු මාඩියේ හිටියේ. අලිමංකඩට ගහලා අලිමංකඩ විනාශ කළා. ගහන හැම කෑම්ප් එක හමුදා කෑම්ප් එකම අල්ලගෙන අන්තිමට ඇවිල්ලා ගැහුවා කොහාටද? කටුනායක. කටුනායක ගුවන් තොටුපළටත් ගැහුවා. ගුවන් හමුදා කඳවුරයි ගුවන් තොටුපළටයි දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. විජයග්‍රාහී තත්ත්වයක් LTT එක හිමි කර ඉන්නකොට LTT එක සමග සාම සාකච්ඡා පවත්වන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා කතා කරනකොට LTT එක මග ඇරියා. LTT එක ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නැහැ. වෙලාවෙන් කලාවෙන් ප්‍රයෝජනයක් ගන්න දේශපාලඥයන් දැනගන්න ඕන. දැන් බලන්න LTT එක ඒ අවස්ථාවේදී තමන්ගේ යුද්ධමය ප්‍රතිපත්තිය තාවකාලිකව නතර කළා. නම්‍යශීලී වෙලා සාමයට පොඩ්ඩක් ඔළුව දැම්මනම් LTT එක මේ වගේ සාහසික විනාශයකට යන්නේ නැහැ. ඒ වගේ තමයි ඉලෙක්ෂන් එකත්. මැතිවරණය කල්යල් බලලා කේන්දර බලලා තව මිනිහෙක්ගේ මරණය දිහා බල ඉඳලා ඉලෙක්ෂන් කරන්න හැදුවොත් එහෙම වෙන්නේ සුන්නත් දූලි වෙලා යන එක. මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි රනිල් වික්‍රමසිංහ මහත්තයයි කල්පනා කරන්න ඕන. දැන් මෙච්චර කාලයක් මේ පළාත් සභා ග්‍රාම ආණ්ඩුව ග්‍රාම රාජ්‍යයට නියෝජිතයන් පත් කර ගැනීමේ ඡන්දය කල් දාගෙන ආවා. දැන් මිනිස්සුන්ට දැනෙනවා. දැනෙන්න පටන් ගත්තා. දැන් මේක කරේ නැත්තම් කවද්ද කරන්නේ? එතකොට අර LTT එකට වෙච්ච වැඩේ තමයි වෙන්නේ. මැතිවරණය පුදුකුඩු ඉරිප්පුවක් වෙනවාමයි ආණ්ඩුවට. දැන් මේ සම්බන්ධයෙන් මේ වන විට විවිධ සාකච්ඡා යනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ශවයේ කියනවා අපි සියලු දෙනා එකට එකතු වෙමු කියලා. ඒ අතර GL පීරිස් මන්ත්‍රීවරයා හිටපු මන්ත්‍රීවරයා අමාත්‍යවරයා සඳහන් කරනවා කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු වෙන්නේ නැහැ කියලා. අපි බලමු මේ GL පීරිස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා ඒ වගේම බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා දැන් රට පුරාම රැස්වීම් තියාගෙන යනවා. මෙහිදී කියන්නේ මොනවද කියලා පොඩ්ඩක් අහලා බලමු. අද නොඑක් තැන්වලින් රාවයක් අපිට හැන්ට ලැබෙනවා. එක්කාසු වෙලා එකට මැතිවරණ තරඟ කරමුයි කියලා. ඒ කියන්නේ සිරිසේන මහත්මයාගේ කණ්ඩායම එක්කාසු වෙන්නේ. රෑ වැටුණු වලේ අපි දවල් වැටෙන්න සූදානම්. එක සැරයක් රැවටුණා දෙවනි සැරේ රැවටෙන්නේ නැහැ. එම නිසා මේ එක්කාසු වීමේ කතාව සම්පූර්ණ මිත්‍යාවක් බොරුවක්. අපි එක්කාසු වෙන්නේ නැහැ. අපිට වෙනම අනන්‍යතාවයක් තියෙනවා. මේක තමයි නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය කරලා. මේ ආණ්ඩුවට හිතක් පපුවක් තියෙන ආණ්ඩුවක් නෙවෙයි. කොමිෂන් එකකට ගෙන්නලා පොලිසියේ රාලහාමි කෙනෙක් ඉස්සරහා කට උත්තරයක් ගන්න වටින පුද්ගලයෙක්ද කියලා මහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ ජීවිතය පරදුරට තියලා මුන්ගේ පවුලේ සියලු දෙනා පරදුරට තියලා මේ රටේ ජනතාවට ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් කැපවෙච්ච පුද්ගලයෙක්. ඉතින් රාජපක්ෂවරුන්ට හිරගෙවල් ඕවා අලුත් දෙයක් නෙවෙයි. අද අපේ පරම්පරාවනේ දේශපාලනය නොකරන යෝෂිතලා හිතන් ඇතුලේ ගිහිල්ලා දාලා තියෙනවා. නමුත් ඒ මොන තර්ජන ගර්ජන හිරිහැර හිරගෙවල් දැම්මත් මහජනය වෙනුවෙන් ඔබ වෙනුවෙන් රට වෙනුවෙන් මේ බවුම් වෙනුවෙන් කරන කාර්ය අපි අනිවාර්යයෙන්ම කරනවා කියන එක මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඔව් දැන් අපි යනවා ගාලට. ගාලේ උදයන්ත ඉන්නවා. උදයන්ත සුබ උදෑසනක් වේවා. සුබ උදෑසනක්.
මොනවද ආරංචි? ඔව් ගාල් දිස්ත්‍රික්කයෙන් ආරංචි ගොඩක්ම තියෙන අලුත් ආරංචි. නමුත් දැන් අපි හත්තර සමසිංහ මහත්තයට මතක ඇති අපි පහුගිය අවුරුද්දක මුල වගේ කතා කරා මේ කුඩා තේතු හිමියන්ගේ තේදළු අර්බුදය පිළිබඳව. අපි ඉදි කතා කරේ මේ අමුතේදළු මිල රුපියල් 40ට 35ට බැහැලා තියෙනවා කියලා. නමුත් දැන් තියෙන තත්ත්වය තමයි මේ කුඩා තේවතු හිමියන්ට මේ ආණ්ඩුවෙන් ලබා දෙන පොහොර සහනාධාරය නොලැබීමේ විශාලම ගැටලුව. මොකද දැන් ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා තේවතු සමිති තියෙනවා 112ක් තියෙනවා. මේ කුඩා තේවතු සංවර්ධන සමිති 112න් 72කට ගිය අවුරුද්දෙත් මේ අවුරුද්දෙත් ඒ පොහොර සහනාධාරය ලැබිලා නැහැ. මොකද දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිතුමාගේ කාලේ ඒ පොහොර මිටිය රුපියල් 1300ක් ලැබුණා. නමුත් මේ වෙනකොට තේ පොහොර කිලෝ 50 මිටියක් රුපියල් 3000ක් වැනි අධික මිලකට, කියන භාගයටත් වැඩි මිලකට තමයි මේ වෙනකොට වෙළඳ පොලේ තිබෙන්නේ. ඉතින් මේකත් එක්ක වර්තමාන රජයේ ගන්න ක්‍රියාමාර්ගයක් තමයි තේ අක්කරයකට රුපියල් 5000ක අවුරුද්දක රුපියල් 5000ක් දෙනවා කියලා තේ පොහොර ගන්න. නමුත් ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා තේවතු සංවර්ධන සමිති 72ක කුඩා තේවතු හිමියන් 12000කට මේ තේදළු සඳහා තේ පොහොර මිටිය ගැනීමට මුදල් නොලැබීම සම්බන්ධ විශාල ගැටලුවක් බව තමයි කුඩා තේවතු හිමියන් සඳහන් කරන්නේ. අනිත් එක තමයි දැන් තේ අක්කරයකට අඩුම තරමින් තේ පොහොර මිටි 4ක්වත් දාන්න ඕන. ඒ කියන්නේ තේ පොහොර කිලෝ 200ක්වත් එක සැරයකට දාන්න ඕන. අවුරුද්දකට 4 සැරයක් තේ පොහොර දාන්න ඕන සාමාන්‍ය මට්ටමින් තේ දව් නෙලීම පහසුවෙන් කරගන්න නම්. නමුත් දැන් මේක අර දෙන රුපියල් 5000 නොලැබීම නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ තේවතු මේ මිනිසුන් අතහැරලා දාලා තේ මේ නෙලීම නවත්තලා තියෙන ආකාරයක් තමයි සමහර ප්‍රදේශවල දක්නට ලැබෙන්නේ. ඉතින් මේ කාරණේ සම්බන්ධව මම ඊයේ දිනේදී කුඩා තේවතු සංවර්ධන අධිකාරිය ගාල්ල දිස්ත්‍රික් කළමනාකරු ERS ගුණවර්ධන මහත්මයාගෙන් විමසුවා. ඔහු සඳහන් කර සිටියේ ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ මේ වනතුරුත් පොහොර ලේකම් කාර්යාලයෙන් අවශ්‍ය ප්‍රමාණයට මුදල් නොලැබුණු නිසා තමයි මේ 72කට දී ගන්න බැරුව හිර වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම මේ දිමසුව දැන් මේක වර්තමාන රජය සඳහන් කරන්නේ දැන් මේක හැමතැනම අවශ්‍ය ප්‍රමාණයට මුදල් ලබා දීලා තියෙනවා කියලා. නමුත් ඒ දේ සඳහන් කර සිටියා මට මීට වැඩිය මාධ්‍යයට උත්තර දෙන්න බෑ යම් ප්‍රශ්නයක් වැටේවි. කියන්න තියෙන්නේ පොහොර ගැනීම සඳහා පොහොර සහනාධාර මුදල් අවශ්‍ය ප්‍රමාණය ලැබිලා නැහැ. ඒක නිසා තමයි ගිය අවුරුද්දේ මේ අවුරුද්දෙත් කුඩා තේවතු සංවර්ධන සමිති 72ක කුඩා තේවතු හිමියන් 12000කට අධික ප්‍රමාණයකට පොහොර සහනාධාරය දීමට නොහැකි වී තිබෙනවා කියලා. ඉතින් මේකෙදි දැන් කුඩා තේවතු දැන් වර්තමාන රජයේ කියාගෙන යන කතාවක් තමයි මේ තේ මිල හොඳයි කියලා. නමුත් තේ මිල හොඳ වෙලා තියෙන්නේ මෙතන ජනතාව සඳහන් කරන ආකාරයටත් තේ කර්මාන්තශාලා හිමියන් සඳහන් කරන ආකාරයටත් මේ අස්වැන්න අඩුවෙන් ලැබීම නිසා තමයි යම් මට්ටමක මේ මිල යම් මට්ටමකින් තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේම තවත් කාරණයක් සඳහන් කරන්න තියෙනවා. මේකත් මම ඊයේ සවස් හොයාගන්නපු සනාථ කරපු කාරණාවක් තමයි මේ ගාල්ල දිස්ත්‍රික්කය සමග මාතර හම්බන්තොට මේ දකුණු ප්‍රාන්ත දිස්ත්‍රික්ක තුනෙහි සමුපකාර සමිති තියෙනවා 49ක්. මේ සමුපකාර 49න් 40ක්ම මේ වෙනකොට දැඩි ලෙස කඩාගෙන වැටිච්ච කියලා තමයි එහි සේවකයන් සඳහන් කර සිටියේ. මොකද සමහර ග්‍රාමීය බැංකුවල මේ වෙනකොට අවුරුදු ණය පවා නොදෙන මට්ටමට වැඩිලා තියෙනවා කියලා තමයි ඒ සේවකයන් සඳහන් කර සිටියේ. සමහර සමුපකාරවල මේ අවුරුදු කාලේ කියන වෙළඳ බඩු නොමැති ආකාරයක් තමයි නාගොඩ ප්‍රදේශයේ මාර්කර සංචාරයකදී දක්නට ලැබුණේ. දැන් අනික් කාරණේ තමයි මේ උදයන්ත දැන් විශේෂයෙන්ම ඊයේ මේ දිස්ත්‍රික් සංවර්ධන සභාවේදී මේ දකුණු පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා සහ ජයන්ත කරුණාතිලක අමාත්‍යවරයා අතර අරගලයක් ඇති වුණා කියලාත් වාර්තා වෙනවා. දැන් දේශපාලනේ එකම ආණ්ඩුවේ ආණ්ඩු දෙකක් තියෙන එකම ආණ්ඩුවේ ආණ්ඩු දෙක එකිනෙකාට හැප්පෙන ගතියක් ওই පැත්තේ පේනවද?
ඔව් අනිවාර්යෙන් මේක මේ ඊයේ දිනේදී විතරක් වෙච්ච දෙයක් නෙමෙයි. ගාල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටුවේ මේ ප්‍රධාන කාරණේ මත උනේ ප්‍රධානමන්ත්‍රීතුමා සඳහන් කර සිටියා යම් සංවර්ධන කාර්යයකදී අම්බලන්ගොඩ ප්‍රදේශයට මුදල් අඩුවෙන් ලැබිලා තිබෙනවා. අම්බලන්ගොඩ මැතිවරණ කොට්ටාසයට බෙන්තරැල්පිටිය ආසනයේට වැඩිපුර මුදල් ලබා ගන්නවා. මේක හරියන්නේ නැහැ. ගාල්ල දිස්ත්‍රික්කයේ මේක හැම ආසනයකටම එක සමාන මුදල් බෙදෙන්න ඕනි කියලා. මොකද මේක මේ අතියෙන් පිටිපස්සේ වෙච්ච කාරණයක් මුලදී ඒ කියන්නේ සංවාදික අමුරස්යෙන් පටන් ගන්නට පෙර මේක යම් අවස්ථාවකදී යම් ප්‍රශ්නයක් නැගුවට ප්‍රධානමන්ත්‍රීතුමා ජනමාධ්‍ය මන්ත්‍රීතුමාට නිරුත්තර වුණා. නිරුත්තර වෙලා තමයි අවසානයේදී මෙතන දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවීමට පෙර අනිකුත් දෙහිපු නිලධාරී මේක ඉඟි කරලා කිව්වා මෙතන යම්කිසි ප්‍රශ්නයක් මතුවේවි ඒක නිසා මොකක් හරි මෙතන කරන්න ඕන කියලා. එහිදී තමයි ප්‍රධාන මෙගාන්ත කරනවා කියමත්තුමයි මේ ස්ථානෙන් නැගිටලා ගියේ. හොඳයි උදයන්ත මේ රෝල් දේව මහත්තයාට සිදු වුණ ගැටලු වෙයි. හොඳයි උදයන්ත බොහොම ස්තුතියි. ඒ හඬ රේඩියෝවේ ගාල්ල ප්‍රාදේශීය වාර්තාකරු උදයන්ත ඔබට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. එහෙමනම් අද දවසේ අපේ රට යන අත පිළිබඳව අපි ගැඹුරු විවරණයක් ගෙනාවා. දැන් කාලයත් ගොඩක් ගිහිල්ලා තියෙනවා. අවසරයි හෙට උදෑසන යලිත් හමු වෙන්නම්. සමාජ සහ දේශපාලන හැල හැප්පිලි පෙරලි සහ අලුත් යෝජනා චෝදනා ඔබේ සවන් පත් අතරට ගෙනේන අපේ රට යන අත. හඬ රේඩියෝවේ විශේෂාංගය සෑම දිනකම උදේ 7ට අපේ රට යන අත. රෝහණදේව පෙරේරා සමග හඩ්සන් සමරසිංහ ඉදිරිපත් කරයි. අපේ රට යන අත.